ඔබ පෙරදා ආදරෙන් මාලකින් නැති ඒ සමරුන් රුතමයි ජීවිතේ. Hi, welcome to my YouTube channel. ඔන්න ඉතින් අපි මේ යන්නේ කොළඹ ඉඳන් පැය එකමාරක් වගේ ඇතුළත යන්න පුළුවන් හරිම ලස්සන ප්ලේස් එකකට. ඉතින් මේ වගේ ටිකක් සීතල පැත්තකට එනකොට උණු පොල් රොටි එක්ක උණු මෝනු ඉඟුරු ප්ලේන් එකක් බොන්න අපි දෙන්න හිතුවා. ඉතින් අපි මේ ඇවිත් ඉන්නේ බස්නාහිර පළාතේ කොළඹට නුදුරින් අවිස්සාවෙල්ල ඉලකෝවිට තියෙන සීතාවක බොටැනිකල් ගාඩන් එකට. පාක් එකේ එන්ට්‍රන්ස් ගේට් එක. මේක ශ්‍රී ලංකාවේ තියෙන 5 වෙනි උද්භිද උද්‍යානය වන අතර තෙත් කලාපයේ ශාක සංරක්ෂණය සඳහාම පිහිට වූ පළමු උද්‍යානය කියලා කියනවා. මෙතනින් තමයි පාක් එක ඇතුළට යන ටිකට්ස් ගන්න දෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි එන්ට්‍රන්ස් එකෙන් ඇතුළට ආවහම බලා ගන්න පුළුවන් වෙන පළවෙනි view එක. කියන්න ඕනි මේක හරිම ලස්සන, නිස්කලංක, ස්වභාවික සුන්දරත්වයෙන් පිරිච්ච තැනක් වගේම අක්කර 105ක් පමණ විශාල ප්‍රදේශයක් පුරා විහිදලා තියෙනවා. දුරක ඈත ඈතර පාවුනා සිත මගේ ඉතින් මේ පාක් එකේ තියෙන ලස්සන බලන්නකෝ. කොළ පාටින් වටවුණු පුදුම තරම ලස්සනක් තියෙන view එකක් තමයි ඔයාලට මේ පේන්නේ. ඉතින් මේ ගාඩන් එක මල් හැදෙන කාලෙට නම් මාරම ලස්සනයි. ඒත් අපි මේ ගමන යනකොට නම් වැඩිය මල් පිපිලා තිබුණේ නැහැ. මේ තියෙන ගාඩන් එකේ වෝකින් ඒරියා එක. ඉතින් මේක දිගේ දිගටම ඇවිදගෙන යන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් මේ තියෙන්නේ මං ආසම තැන. මේක තමයි මේ පාක් එකේ වැඩිපුරම ආකර්ෂණය තියෙන තැන. ඉතින් මේ කියන view එකත් එක්ක මේ ෆීලින් එක නම් විඳින්නම ඕනි. ඉතින් දැන් අපි මේ හදන්නේ හංස බෝට පදින්න තමයි. ඊට කලින් යාළුවා කියනවා අපිට මේ විදිහට ආරක්ෂිත ජැකට්ස් වඳින්න කියලා. මුවරදරේ නුරොන් පිරි උතුරා සුවදට හාදුදී පුබුදයි ජීවිතේ කැකුල කියාදරේ ගිනියම්මු සිහිනෙකමා දැවටියා ඔබෙසේයා ගිනියම්මු හැගුමකමා
සිහිලස ගැල්පුවා මෙදා ඔන්න ඉතින් පැය භාගයක ටයිම් එකක් තමයි අපිට බෝඩ්ස් පදින්න දෙන්නේ. ඉතින් මේ වීව් එකත් විඳින ගමන් මෙහිම තමයි අපේ බෝඩ් සවාරිය ඉවර වුණේ. ඉතින් මේ ගාඩන් එකේ තවත් විශේෂ දෙයක් තමයි ඔයාලට නිකන් ඇවිල්ලා වීඩියෝස් ගන්න ෆොටෝස් ගන්න විතරක් නෙමෙයි ප්‍රී ෂූට්ස් බර්ත්ඩේ ෂූට්ස් පවා මෙතන ගන්න පුළුවන්. ඉතින් ඒක ඔයාලට මෙතන ඉන්න ස්ටාෆ් එකත් එක්ක කතා කරලා කරගන්න පුළුවන්. දැන් ඉතින් ඇවිදලා බෝට් පැදලා අපි ටිකක් මහන්සි වෙලානේ ඉන්නේ. ඒ නිසා අපි හිතුවා පොඩි විවේකයක් ලස්සන තැනක නැවතලා ගන්න. සීතාවක බොටැනිකල් ගාඩන් එකේ මේ වගේ හරිම ලස්සන නිස්කලංක ස්වභාවික සෙවණක් තියෙන තැන් ගොඩාක් තියෙනවා. ඉතින් මේ විදිහට අපි දෙන්නගේ පුංචි පික්නික් එක පටන් ගත්තා. කැකුල කියාදරේ ගිනියම්මු සිහිනෙකමා දැවටියා ඔබෙසයා. මේ විදිහට තමයි සීතාවක බොටැනිකල් ගාඩන් එකේ අපේ දවස ගෙවුනේ. ඉතින් කියන්න ඕන තවත් දෙයක් තමයි අපි මේ පරිසරය කොයිතරම් භුක්ති විඳත් මේ ස්ථානය අපිට බාර දීලා තියෙන්නේ හරිම පිරිසිදුවට. ඒ නිසා අපි ගෙනාපු දේ අපි ආපහු අරන් යන්නත් ඕනේ. මේ සුන්දරත්වය අනාගතයට ආරක්ෂා කරලා දෙන්න එකතු වෙන්න කියන ගමන් අදට අපි ගිහින් එන්න. ඉතින් අපි ආයෙත් වීඩියෝ එකක් අරගෙන එනකම් සතුටින් පරිස්සමෙන් ඉන්න. අමතක නොකර අපිවත් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලනවා.